හායි අද ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මමයි මගේ අම්මයි මගේ යාළුවෝ ටිකකුයි අලුතෙන් රෙස්ටරන්ට් එකකට ගිය ඒවා ටිකයි දවස ස්පෙන්ඩ් කරපු විදියයි. අපි අද ආවේ කඩුවෙල 7 win රෙස්ටරන්ට් එකට. අපි TikTok වලින් දැක්කා මෙතන තැන හරි ලස්සනයි කියලා. ඉතින් අපි හිතුවා ඇවිල්ලා මෙතන කෑම try කරලම බලන්න. මෙතන කබානාස් තියෙනවා මේ විදිහට. ඉතින් අපිට ඕන කෙනෙක්ට reservation දාලා මෙහෙම වෙනම වෙන් කරගන්න පුළුවන්. අපි ගත්තේ mixed rice large එකයි chicken කොත්තු large එකයි. අපි 4 දෙනෙක් ගියා. ඉතින් අපි 4 දෙනාට ඇත්තටම මේක හොඳටම ඇති වුණා. එතන කෑම නම් ඇත්තටම රසයි. මම ගොඩක් ආසුනේ මේ fried rice එකට. හැබැයි ඉතින් අපිට අපි කනකොට ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් ටික ආවේ නම් කාලය ඉවර වුණාටත් පස්සේ අපි තව හොට් බටර් කටල් ෆිෂ් එකක් ඕඩර් කරලා තිබ්බා. ඒක වෙනුවට මේගොල්ලෝ ගෙනල්ලා තිබ්බේ තව සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්. එතකොට ෆ්‍රයිඩ් රයිස් දෙකයි කොත්තු එකයි කෑම ගොඩක් අපිට වැඩි වුණා. අපි ආයි පාරක් හොට් බටර් කටල් ෆිෂ් එකක් ගේන්න එහෙම කිව්වේ නැහැ. අපි ගෙනාපු රයිස් එක ටේක් අවේ ගත්තා. අපි ඩ්‍රින්ක්ස් වලට ඕඩර් කරේ චොකලට් මිල්ක් ෂේක් 3යි. මම විතරක් මහිටෝ එකක් ගත්තා. මොකද මං ගොඩාක් මිල්ක් ෂේක් එහෙම බොන්න කැමති කෙනෙක් නෙමෙයි නිසා. ඒක හැබැයි හොඳට තිබ්බ රසයි. ඉතින් කන ගමන් කියව මං ටික මේක බිව්වා. ඇත්තටම කෑම නම් රසයි. මගේ වොයිස් එක ටිකක් මේ දවස් ටිකේ අවදි කියලා තියෙන කැස්ස හෙම්බිරිස්සාව ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි ආවා මරින මෝල් එකට ඒකේ ගේම්ස් ටිකක් ප්ලේ කරන්න හිතාගෙන. මුලින්ම අපි ගිය 9D මූවි එකක් බලන්න. මම මේක බලලා තියෙනවා කලින්. හැබැයි මම බලලා තියෙන්නේ මේකේ හොරර් එක. ඒක නම් මාරම විදියට බය හිතෙනවා. ඊට පස්සේ අපි කතා වුණා රෝලර් කෝස්ටර් රයිඩ් එකක් යන් කියලා මේකේ. ඒ එක්ස්පීරියන්ස් එක නම් කියලා වැඩක් නැහැ. ඔගලොන් ගිහින්ම අරගෙන බලන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. අපේ අම්මත් හරි ආසාවෙන් මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඒ එක්ස්පීරියන්ස් එක අරන් ඉවර වෙලා අපි අර හොරර් මූවි එකක් බැලුවා. ඒකෙන් පස්සේ ඉතින් මෙන්න මේක try කරන්න ගිහලා සෑහෙන පාරක් try කරලා එකක්වත් ගන්න බැරුව ආවා. මට නම් කවදාවත් මේ වගේ ක්ලෝ මැෂින් එකකින් මුකුත් ගන්න හම්බෙලා නැහැ. ඕගලන්ට ගන්න හම්බෙලා තියෙනවා නම් මටත් කියන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට VR බයික් රයිඩ් එකක් යන්න මම ලෑස්ති වුණා. මේ මගේ ෆස්ට් ටයිම් මේක try කරලා බැලුවා. හැබැයි ඒක නම් මාරම ෆන්. ටික වෙලාවක් යද්දි මේ හැප්පෙන හැප්පිල්ලට මං හිතුවා මාව බිමට වැටෙයිද දන්නෙත් නැහැ කියලා. ඔගොල්ලොත් ගියාම try කරලා බලන්න. මේ වගේ ගොඩාක් ගේම්ස් තියෙනවා එතන. කලින් පාර වගේ අපි ගොඩාක් ගේම්ස් ප්ලේ කරේ නෑ මේ පාර. මොකද අපි අද ටිකක් රෑ වෙලා නිසා. ඉතින් මම අද දවසේ කරේ මෙන්න මේ ටික තමයි. එහෙනම් මං අදට ගිහින් එන්න. ආයි මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.